නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගනිමින් මෙවර ශූරතාවයේ දිනා ගැනීමට ඉන්දියන් මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා. අවසන් මහා තරගයේදී බටහිර ඉන්දියානු මාස්ටර්ස් කණ්ඩායම කඩුළු 6කින් පරාජය කරමින් තමයි ඔවුන් මෙවර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ. රායපූර් පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දිනු බටහිර ඉන්දියානු නායක බ්‍රයන් ලාරා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේදී කල්ලු 7ක් දැවි ලකුණු 144ක් ලබා ගත්තා. ආරම්භක පිතිකර ඩොයන් නිස්මිත් පන්දු 35කදී ලකුණු 45ක් රැස් කරේ 4 පාර 6ක් හා 6 පාර 2ක් සමගින්. ඉනිමේ වැඩිම ලකුණු ලාභය වූ ලෙන්ඩර් සිමන්ස් ලකුණු 57ක් රැස් කරේ පන්දු 41ක් තුලදී. ඔහුගේ ඉනිමට 4 පාර 5ක් හා 6 පාරක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී විනය කුමාර් ලකුණු 26කට කඩලු 3ක් විදහෙළුවා. පිළිතුරු ඉනිම ආරම්භ කරපු ඉන්දිය කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 1කදී කඩලු 4ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කරා. අම්බති රයිදු පන්දු 50කින් ලකුණු 74ක් රැස් කරේ 4 පාර 9ක් හා 6 පාර 3ක් සමගින්. නායක සචින් ටෙන්ඩුල්කර් පන්දු 18කදී ලකුණු 25ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පාර 2ක් හා 6 පාරක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී ඇෂ්ලි නර්ස් ලකුණු 22කට කල්ලු 2ක් දවා ගත්තා. මේ අනුව පළමු වතාවට සංවිධානය කර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ කුළුදුල් ශූරතාවයේ දිනා ගැනීමට ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායමට හැකි වුණා. ඒ අනුව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේදී පැවැත්වේ.